අයිබෝන් දුවේ පුතේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. sujaya.lk කියන වෙබ් අඩවියේ තියෙන ප්‍රශ්න පත්‍රය බාගත කරගෙන සුජය YouTube නාලිකාව නරඹලා ඔන්න ඔයාලට අද දවසෙත් ගණිත ගැටලු සහ විභාග්‍යතා මාන 15ක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. හොඳයි. අද දවසේ ඔන්න පළවෙනි ප්‍රශ්නය. පරිගණක ක්‍රියාකරුවෙක් පෙරවරු 8ට තම පරිගණකයේ ක්‍රියාත්මක කර මධ්‍යහ්න 12ට ක්‍රියාව විරහිත කෙරුවා. 12න් 8ක් අඩු කරන් එතන යා වැඩ කරලා තියෙනවා පැය 4ක්. නැවත පස්වරු 1ට පරිගණකයේ ක්‍රියාත්මක කරලා පස්වරු 7ට ක්‍රියාව විරහිත කෙරුවා. 4න් 1ක් අඩු කරන්න 3යි. එහෙනම් එයා වැඩ කරලා තියෙන කාලය හොයන්න පැය 4යි පැය 3යි එකතු කරන්න. එයා පැය 7ක කාලයක් වැඩ කරලා තියෙනවා. ලේසි ප්‍රශ්නයක්. 2. වීදියක සමාන පරතරය සහිතව එක දිගට ලාම්පු කණු සවි කර ඇත. කණු 8ක් අතර පරතරය මීටර් 490යි. එහෙනම් 8න් එකක් අඩු කරන්න පරතර 7යි. එහෙනම් 490 බෙදන්න 7න් කණු දෙකක් අතර පරතරය මීටර් 70යි. එහෙනම් කණු 75ක් අතර හොයන්න 75න් එකක් අඩු කරන්න පරතර තියන්නේ 74යි. 74 ගුණ කරන්න 70න් මීටර් 5180යි. මීටර් විතරක් ගන්න නැතුව ඕක ගන්න වෙනවා කිලෝමීටර් 5යි මීටර් 180යි කියලත් අපිට පිළිතුර ගන්න හැකියාව තියෙනවා. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ. දුරකථන ඇමතුමක් ලබා ගැනීමේ පහසුකම් ඇති ස්ථානයක පළමු මිනිත්තු 5ට රුපියල් 15 බැගින්ද වැඩි වන සෑම මිනිත්තුවකටම රුපියල් 3 බැගින් දාය කරනු ලබයි. මෙම ස්ථානයෙන් රුපියල් 81ක් ගෙවා ඇමතුමක් ලබා ගත්තා. 15 ගුණ කරන්න 5න් පළවෙනි විනාඩි 5ට 75යි. ඊට පස්සේ 81 කතා කරලා තියෙනවා. 81න් අර 75 අඩු කරන්න 6යි. 6 බෙදන්න 3න් 2යි. විනාඩි 6 විනාඩි 5යි විනාඩි 2යි එකතු කරන්න 5යි 2යි 7යි. මෙයා කතා කරලා තියෙන කාලය මිනිත්තු 7යි කියලා ගන්න පුළුවන්. හොඳයි. යම් 4. පැණිබීම නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ABC ලෙස යන්ත්‍ර 3ක් ඇත. මෙහි A හා C යන්ත්‍ර මගින් පැය 4කදී පැණිබීම බෝතල් 300 බැගින්ද B යන්ත්‍රයේ මගින් පැය 6කදී බීම බෝතල් 360ක්ද නිපදවනු ලබයි. පැය 8ක එක් වැඩමුළුවක් අවසානයේ මෙම යන්ත්‍ර 3 මගින් නිපදවන මුළු පැණිබීම බෝතල් ප්‍රමාණය කොපමණ දහනවා. හරි ABC කියලා යන්ත්‍ර 3ක් තියෙනවා. එහෙනම් 8 බෙදන්න 2න් ඉස්සරවම 4යි. 8 4න් බෙදන්න 2යි. ඊට පස්සේ 300 ගුණ කරන්න 2න් 300 2ක් 600යි. ඊට පස්සේ 360ක් තියෙනවා. 360 බෙදන්න 60න් 6න් බෙදන්න 60යි. ඊට පස්සේ 60 ගුණ කරන්න 8න් 480යි. 600යි 480යි 600යි එකතු කරන්න යන්ත්‍ර 3ක් මගින් නිපදවන තියෙනවා. 600යි 480යි 600යි 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 1200යි 480යි එකතු කරපුවාම 1680යි. හොඳයි. යම් පස්වෙනි එක. ටැංකියක ජලධාරිතාව ලීටර් 7.5යි. මිලිලීටර් 5ක් තප්පරයකට මිලිලීටර් 5ක වේගයෙන් තප්පරයකට 5යි නම් විනාඩියකට හොයන්න 65න් ගුණ කරන්න මිලිලීටර් 300යි. මිනිත්තුවකට ටැංකිය සිදුරකින් මිනිත්තුවකට 200යි. 300න් 200ක් අඩු කරන්න ඇත්තටම එතකොට ඉතුරු වෙන්නේ ටැංකිය 100යි. 7500 100න් බෙදන්න සම්පූර්ණයෙන්ම පිරෙන්න යනවා. මිනිත්තු 75ක් කියන්නේ මොකද්ද? පැයට මිනිත්තු 60යි. පැය 1යි මිනිත්තු 15ක කාලයක් යනවා. හොඳයි. යම් 6. මෙම රූපයේ කිසියම් ස්ථානයකින් ගමන් නරඹා එකම රේඛාව මත දෙවරක් ගමන් නොකර සියලුම රේඛා ඔස්සේ ගමන් කර නැවත ආරම්භක ස්ථානයට පැමිණිය හැකිද? කිසි ගැටලුවක් නැහැ. ඇදලා බලන්න. මම මේක අඳින්න යන්නේ නැහැ. ඔයාලා උත්සාහ කරලා බලන්න දෙන ගාන. පැන්සල උස්සන්න නැතුව එකම ස්ථානයකින් ගමන් නරඹලා එකම රේඛාවේ දෙපාරක් යන්නේ නැතුව මේකේ සියලුම ස්ථානවලට යන්න පුළුවන්. එහෙනම් උත්තරය ඔව් කියලා ගන්න පුළුවන්. හොඳයි. යම් 7. තාත්තා එක සමාන ලීපටි 4ක් එකිනෙකට තබා මීටර් 42ක් දිග තනි ලීපටියක් සකසා ගන්නා ලදී. එසේ සකසා ගැනීමේදී ලීපටි දෙකක් එකට සම්බන්ධ කිරීමේදී එකක් අනෙක මත සෙන්ටිමීටර් 2ක් අසුවනසේ තබා එන ගැසුවේ නම් තනි ලීපටියක් ලෙස සැකසීමට පෙර එක ලීපටියක දිග. එහෙනම් ලීපටි 4ක් තියලා 42ක් දිග තනි ලීපටියක් හැදුවා. එහෙනම් මේ එක මත එක තියදී 4න් එකක් අඩු කරන්න තැන් 3ක අඩු වෙන්නේ. 2 ගානේ 3ක් අඩු වෙනවා. දෙවරක් 3 6යි. 42ට ඒ 6 එකතු කරන්න අඩු වෙන 6 42යි 6යි 48යි. එතකොට 48යි සම්පූර්ණ ලීපටි ටික තිබ්බහම එක ලීපටියක හොයන්න 48 4ෙන් බෙදන්න. එහෙනම් එක ලීපටියක දිග එන්නේ මීටර් 12යි. මොනවා 12යි කියලා දෙන්නේ? මීටර් 12යි කියලා උත්තරේ එනවා. right 8.
සිදුරු විදිනයකින් එකවරකට සිදුරු දෙකක් විදගත හැකිය. රූපයේ දැක්වෙන කඩදාසියේ සිදුරු ප්‍රමාණය විද ගැනීමට කඩදාසිය නැමිය යුතු අවම වාර. වාර දෙකකින් මේක නමන්න පුළුවන්. මේකේ තියෙන 1 2 3 4 5 6 7 8යි. එක පාර දෙකයි නම් කොලේ නමලා විදිහට 2 2 4යි. තව පාරක් විදපු ගමන් තව කෑලි දෙකක් එනවා. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් කඩදාසිය නැමිය යුතු අවම වාර දෙකක් නම්පුවම අපිට අවශ්‍ය සිදුරු අට ගන්න පුළුවන්. right 9 වෙනි ගැටලුව. පන්ති කාමරයක ඇති ළමා මේස සහ පුටු 240ක් අතරින් ළමා මේස 12ක් දැව් වලින් සාදලා තියෙනවා. ළමා පුටු අතරින් 15ක් යකඩ වලින්. එහෙනම් ඔන්න ඔය දෙක එකතු කරන්න 15යි 12යි 27යි. මෙම පන්ති කාමරයේ ඇති දැව් වලින් සාදා නැති ළමා හා මේස පුටු. right එහෙනම් 240න් මොකද්ද කරන්නේ 27ක් අඩු කරන්න 213යි. එහෙනම් පන්ති කාමරයේ ඇති දැව වලින් සාදා නැති ළමා මේස සහ යකඩ වලින් සාදා නොමැති පුටු වල එකතුව කීයද 213යි කියලා උත්තරේ ගන්න පුළුවන්. right යන් 10. පතුල සමචතුරස්‍රාකාර පෙට්ටියක අයින දිගේ උඩු අතට සිටිනසේ සැමන්ටින් 16ක් එකිනෙකට යාව අතුරා ඇත. එක් පෙට්ටියක සිරස් අතට මෙවැනි පේලි 5ක් ඇසිරිය හැක. එම පෙට්ටිය මැද වටේ කොටස හැර තවත් එවැනිම සැමන්ටින් කීයක් උපරිම වශයෙන් එම ආකාරයටම ඇසිරිය හැකිද? උඩු අතට සිටිනසේ 16යි නම් 16යි අර 4යි එකතු කරන්න 16යි 4යි කීයද 20යි. 20 බෙදන්න 4න් 5යි. 5 ගුණ කරන්න 5න් 5 වරක් 5 25යි. 25න් 16ක් අඩු කරන්න 9යි. 9 ගානේ 5ට 9 වරක් 5 45යි. එහෙනම් මොකද්ද කරන්නේ? ඒකේ ටින් කීයක් උපරිම වශයෙන් එම ආකාරයටම හසුරන්න පුළුවන්ද? ටින් 45ක් හසුරන්න පුළුවන්. හොඳයි 11. පාසලක විනෝද චාරිකාවක් යන බස් රථක 3ක පිළිවෙලින් ළමුණු 45යි 48යි 52ක් වුණා. එක් බස් රථයක පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමුන් 3ක් වැඩියෙන් සිටී නම් එම බස් රථයේ සිටින ගැහැණු ළමයි හා පිරිමි ළමුන් ගාන පිළිවෙලින් මොකද කරන්නේ? 45න් 3ක් අඩු කරන්න අර ඒ කියන්නේ මේකේ උත්තරේ එන්නේ ඔත්තේ සංඛ්‍යාවක් 45න් 3ක් අඩු කරන්න 42යි. ඒ 42 බෙදන්න 2න් 21යි පිරිමි. 21ට 3ක් එකතු කරන්න 24යි ගැහැණු. 24යි 21යි එකතු කරපුවම 45යි. එහෙනම් පිරිමි ගාන ගැහැණු ගාන 24යි. පිරිමි ගාන 21යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හොඳයි 12. ධාතු කැටයේ විරුද්ධ පැතිවල ඇති තිත් සංඛ්‍යාව එකතුව 7යි. එවැනි ධාතු කැට 4ක් එකට තබා ඇති ආකාරයේ රූපයේ දැක්වේ. මෙහි එකිනෙකට මුහුණලා තනා ඇති සෑම පැති දෙකකම එකතුව 8යි. මෙහි C පැත්තේ ඇති තිත් මේ බලන්න 7න් 2ක් අඩු කරන්න 5යි. 8න් 5ක් අඩු කරන්න 3යි. 7න් 3ක් අඩු කරන්න 4යි. එහෙනම් C පැත්තේ තියෙන්නේ කීයද? 4යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. යන් 13 එක අමාරු දෙයක් නෑ කිසි මේකේ දෙපැත්තේ එකතු සම්බන්ධව තමයි බලන්න ඕනේ. යන්න 13 මෙම කඩදාසි පටියෙන් ඒ ප්‍රමාණයේ ත්‍රිකෝණ කීයක් පුළුවන්ද? එහෙනම් යටපැත්ත බෙදාන යන්න 20ට 4 වුණා 5යි. එහෙනම් ඒ වගේ දෙකක් උඩ පැත්තටත් හැදෙනවා 5 වරක් 2 10යි. ත්‍රිකෝණ 10ක් කපා ගන්න පුළුවන්. හොඳයි. යන් 14 රූපයේ දැක්වෙන ආකාරයේ සමචතුරස්‍රාකාර කඩදාසි කැබැල්ලක් එහි ඇති සියලුම සම්මිතික රේඛා ලැබෙන පරිදි නැවිය යුතු අවම වාර ගාන නම් මේක නවලා බලන්න වාර කීයක්ද නමන්න පුළුවන්? වාර 3ක් නැවිය හැකියි. 3කින් මේ රේඛා 4ම එනවා. right 15 වෙනි ගැටලුව. රථගාලක ත්‍රිරෝද රථ මෝටර් රථ හා රථගාලක මොනවද තියෙන්නේ? ත්‍රිරෝද රථ මෝටර් රථ හා යතුරු පැදි 10ක් නවත්වා ඇත. එහි ත්‍රිරෝද රථ සහ මෝටර් රථ ගණන සමාන වේ. මෙහි නවතා ඇති වාහනවල තිබිය හැකි වැඩිම රෝද ගණන සොයන්න. බලන්න කරන්නේ 10න් 2ක් අඩු කරන්න 8යි. 8 බෙදන්න 2න් 4යි. 4 ගානේ 3ක් 4 වර 3 12යි. ඊට පස්සේ 4 ගුණ කරන්න 4න් 4 වරක් 4 16යි. එහෙනම් 2 ගුණ කරන්න 2න් 2 වරක් 2 4යි. එහෙනම් මේ ටික එකතු කරන්න වැඩිම එකෙන් වැඩිම දාන්න ඕනේ. අඩුම එකෙන් අඩුම දාන්න ඕනේ. 12යි 16යි 4යි එකතු කරන්න 32යි. එහෙනම් මේකේ තියෙන වැඩිම රෝද ගාන කීයද? 32යි. හොඳයි දුවේ පුතේ එහෙනම් ඔන්න අද දවසේත් අපි ගැටලු 15ක් සාකච්ඡා කරුවා. නැවතත් ලබන සතිය හමුවෙමු ශිෂ්‍යත්ව විභාගයට ලංකාවේ තියෙන හොඳම YouTube නාලිකාව සුජයත් එක්ක එකතු වෙලා අපි අපේ වැඩ කටයුතු කරගෙන යමු. විශිෂ්ට ජයක් විභාගෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන් පුතේ.